මල්ලි අයියේ මං දැක්කා අයියා අර සුද්දෙක් එක්ක කතා කර කර ඉන්න. දන්නේ නැද්ද මල්ලි ඉතින් සුද්ද වගේ කැවිලා හිටියා මං ඉතින් පොඩ්ඩක් ඔය කතා කර කර හිටියා. අයියාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? අපෝ පුළුවන් මල්ලි. අයි මල්ලිට බැයිද? මටත් පුළුවන් අයියේ. එනාදී අපි දෙන්න කතා කරමුකෝ මල්ලි. එහෙම ඉතින් ලොකුවටම බෑ උනාට සාමාන්‍ය ඉතින් පුළුවන්. නම් මල්ලි මම ප්‍රශ්නයක් අහන්නම් බලන්න කියන්නකෝ බලන්න. අන්ඩර්ස්ටෑන්ඩ් කියන්නේ මොකද්ද මල්ලි? අයියෝ අන්ඩර්ස්ටෑන්ඩ් කියන්නේද? කකුලෙන් හිට ගන්නවට නෑ අයියේ. මොකද්ද මල්ලි කිව්වේ? කකුලෙන් හිට ගන්නවට? ඕයි. අන්ඩ කියන්නේ කකුල, ස්ටෑන්ඩ් කියන්නේ හිට ගන්නවා. අන්ඩර්ස්ටෑන්ඩ් කියන්නේ කකුලෙන් හිට ගන්නවා. අයියෝ කොහොමද? මල්ලි හදපු ඉංග්‍රීසි වෙන්න ඇති ඔය. එල්ලයි වැරදිද ඒක? සම්පූර්ණම වැරදීනි මල්ලියේ. අන්ඩර්ස්ටෑන්ඩ් කියන්නේ මල්ලි තේරුම් ගන්නවට. මට තේරෙන්නේ ඉතින් එහෙනම් සුද්දා ඉංග්‍රීසි වෙනස් කරලා වගේ. සුද්දා නෙමෙයි මල්ලි වෙනස් කරගෙන තියෙන්නේ. හරි අයියේ. ඔයා එහෙනම් වෙන ප්‍රශ්නයක් අහන්නකෝ බලන්න. එහෙනම් කියන්නකෝ මල්ලියේ බලන්න. You and I are friends. තේරුම කියන්න බලන්න. you and I are friends කියන්නේ අයියේ. ඔයයි අයියා යාළුවෝ කියලා. නෑ මල්ලියේ. You and I are friends කියන්නේ ඔයයි මමයි යාළුවෝ කියන එක. අපි ඉස්කෝලේ යන කාලේ නම් ඕනේ අයියේ. ගොඩක් වෙනස් වෙලා නේද ඉංග්‍රීසි? ඉංග්‍රීසි වෙනස් වෙලා නෑ මල්ලි. මල්ලි තමයි වෙනස් කරගෙන තියෙන්නේ. තව එකක් අහන්නකෝ මම කියන්නම්. හරි මල්ලි. ඔයා එහෙනම් මේකේ සිංහල තේරුම කියන්නකෝ බලන්න. When I was coming from Colombo, my neck started to hurt. ඕකේ තේරුම තමයි අයියේ. මම කොළඹ ඉඳන් එනකොට මයිනෙක් කෙටුවා කියන එක. my neck කෙටුවා? ඒ මොකද්ද මල්ලි? අයියා මයිනෙක් ස්ටාර්ට් ටු හර්ට් කියලා. ඉතින් මම ඒකයි කියේ මයිනෙක් කෙටුවා කියලා. නෑ මල්ලි my neck කෙටුවා නෙමේ. මම කොළඹ ඉඳන් එනකොට මගේ බෙල්ල රිදෙන්න පටන් ගත්තයි කියන එකයි ඔය ඉංග්‍රීසියෙන් කිව්වේ. ඒකද අයියේ තේරුම? එහෙනම් වෙන එකක් අහන්න බලන්න. මම ඒක නම් අනිවාර්යෙන්ම කියනවා. හරි බලන්න කියන්න මල්ලි. I want to meet you. බාණ්ඩේගේ සිංහල තේරුම කියන්න බලන්න. ඒකේ තේරුම තමයි අයියේ මට ඔයාව මස් කරන්න ඕන කියන එක. නෑ මල්ලි. ඒකේ තේරුම තමයි මට ඔයාව හම්බ වෙන්න ඕන කියන එක. මගේ ඉංග්‍රීසි ගොඩක් මවුල් නෑ නේ අයියේ. මල්ලි එන්නකෝ වෙලාවක මම මල්ලිට ඉංග්‍රීසි ටිකක් කියලා දෙන්නම්. හරි අයියේ මම අයියා ගාවට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න එන්නම්කෝ. අලුවනේ නැවතත් මේ වගේ වීඩියෝ එකකින් මායි මල්ලි ඉක්මනින්ම එනවා. හරි අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් එනකම් මේ වීඩියෝ එක බලලා subscribe කරන්න, share කරන්න, like කරන්න හැමෝගෙම මම ඒක තමයි ඉල්ලන්නේ. ඒක විතරක් නෙමෙයි යන ගමන් බෙල් අයිකන් එකට ටච් කරලා ඕල් කියන එක දාගෙන යන්න.